කවදා හරි හිතලා තියෙනවද භෞතික ලෝකයයි අපිට නොපෙනෙන ආධ්‍යාත්මික ශක්තියයි අතර සම්බන්ධයක් පියනවාද කියලා? ඇත්තටම ලෝකය පුරාම මේ ගැන විවිධාකාරයේ විශ්වාස තියෙනවා. ඉතින් අද අපි කතා කරන් යන්නේ ඒ වගේම ගොඩක් ගැඹුරු සංකල්පයක් ගැන. ඒ තමයි බෝධීන් වහන්සේ සතුව තියෙනවා කියන අර විශේෂ ශක්තිය. ඒ වගේම ඒහා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර ගැනත් අපි මේ විග්‍රහයෙන් බලමු. ඉතින් අපි මේ කතාව පටන් ගමු මෙන්න මේ ප්‍රශ්නෙන්. ඇතරම පූජනීය ගහකට විශ්වයේ තියෙන ශක්තිය චුම්බකයක් වගේ Tamanට අදගන්න පුරවන්ද විශේෂයෙන්ම බෝධීන් වහන්සේ නමකට එහෙම බලයක් තියෙනවද? අපි බලමු මූලාශ්‍රවල මේ ගැන මොනවද කියන්නේ කියලා. හරි. එහෙනම් මුලින්ම බලමු මේ විශ්වාසයේ හරය. ඒ කියන්නේ මේ සංකල්පය ගොඩනැගිලා තියෙන පදනම මොකක්ද කියන එක. ඇයි බෝධීන් වහන්සේව මේ වගේ විශේෂ ශක්ති ප්‍රභවයක් විදියට සලකන්නේ? අපි ඒ ගැන මුලින්ම හොයලා බලමු. දැන් බලන්න බෝධීන් වහන්සේ කිව්වම අපේ මතකයට එන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න සෙවන දුන්නු ඓතිහාසික වෘක්ෂයක් කියලානේ. හැබැයි මේ විශ්වාස පද්ධතියට අනුව ඒක ඊට වඩා ගොඩක් එහාට යන දෙයක්. ඒක හරියට කිසිම හානියක් නැතුව විශ්වයේ ශක්තිය උරා ගන්න පුළුවන් ජීවමාන අධ්‍යාත්මික මෙවලමක් වගේ දෙයක්. මෙන්න මේක තමයි මේ සංකල්පයේ හරිම රසවත් වෙන. මේක පැහැදිලි කරන්න අපූර්ව උපමාවක් තියෙනවා. හිතන්නකෝ බෝධීන් වහන්සේ කියන්නේ විශ්වීය චුම්බකයක් කියලා. එතකොට පුද්දලයක් හරියට තඹකම්බි දඟරයක් වගේ. දැන් බලන්න චුම්බකයකුයි දඟරයකුයි එකට ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? ශක්ති ප්‍රවාහයක්, කරන්ට් එකක් වගේ දෙයක් හැදෙනව නේද? අන්න ඒ වගේ ශක්ති ප්‍රවාහයක් මේ දෙක අතර ඇති වෙනවා කියලා තමයි මේ මූලාශ්‍රවල කියවෙන්නේ. හරි. එහෙම ශක්තියක් තියෙනවා නම් ඊළඟ ප්‍රශ්න තමයි කොහොමද අපි මේ ශක්තිය ලබා ගන්නෙ? ඒක උපයෝගී කරගන්නේ කොහොමද? අපි දැන් බලමු ඒකට අනුගමනය කරන්න ඕන විශේෂ ක්‍රමවේදය මොකක්ද කියලා. මේකේ තියෙන ක්‍රමය ඇත්තටම හරිම සරලයි වගේ පේන්නේ. බලන්න. මුලින්ම පෑන් කලයක් ගන්නවා. ඊළඟට පාවහන්න නැතුව ඒ කියන්නේ හිස් දෙපයින් ගමන් කරන්න ඕන. අන්තිමට වැදගත්ම දේ තමයි බෝධිය වට යන්න ඕන දකුණු පැත්තට. ඔන්න ඔය සරල පියවර තුන තමයි මේ ශක්තිය ලබා ගැනීමේ මූලික ක්‍රමය. ඒත් අයි මේ දකුණටම යන්නේ කියන්නේ ඒක පිටිපස්සේ ගැඹුරු හේතුවක් තියෙනවා. බලන්න මේ විශ්වාසයට අනුව අපේ පෘථිවිය කැරකෙන්නේ වමටනේ. එහෙම කැරකෙනකොට ශක්තිය මුදා හැරෙන්නේ ඉහළට. ඉතින් අපි ඊට විරුද්ධ දිශාවට, ඒ කියන්නේ දකුණට ගමන් කරනකොට අර උඩට යන ශක්තිය ආපහු හරවලා ගහේ තියෙන ශක්තිය පොළව හරහා අපේ ශරීරයට ඩවුන්ලෝඩ් වෙනවා වගේ දෙයක් වෙනවා කියලායි කියන්නේ. හොඳයි. ඉතින් මේ විදිහට කලාම මොනවාද ලැබෙන ප්‍රතිඵල? මූලාශ්‍රවල කියන විදිහට ප්‍රධාන වශයෙන් දේවල් තුනක් වෙනවා. එකක් තමයි ශරීරයේ තියෙන ඍණාත්මක ශක්තියෙන් ඉවත් වෙන එක. දෙවෙනි එක අපේ ශරීරයේ වටේ තියෙනවා කියන අර ශක්ති වලල, ඒ කියන්නේ ඕරා එක බලවත් වෙන එක. අනිත් කාරණේ තමයි අපි පාවහන් නැතුව යන නිසා අර ඍණ ශක්තියෙන් අපේ දෙපා හරහා පොළොවටම ගිහින් භූගත වෙන එක. හරි. ඒක තමයි සාමාන්‍ය ශක්තිය ලබා ගන්න ක්‍රමය. හැබැයි සමහර වෙලාවට ඊට වඩා ගැඹුරු ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් අපි බලමු ඒවට ඍණාත්මක බැඳීම් බිඳ දාන්න තියෙන ක්‍රම ගැන. සමහර වෙලාවට තියෙනවා අපිට පේන්නේ නැති ගොඩක් ගැඹුරු දෝෂ, එහෙම නැත්නම් ආධ්‍යාත්මික පීඩා. අර සාමාන්‍ය විදිහට බෝධිය වටේ ගියාට විතරක් මේවා ඉවත් වෙන්නේ නැහැ කියලායි කියන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී ඊට වඩා නිශ්චිත බලවත් චාරිත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි දෙහි කැපීම. මෙන්න මේ අංකය මතක තියාගන්න. 14. මොකද මේ විශේෂ චාරිත්‍රයේදී ඉලක්ක කරන්නේ අපේ ශරීරයේ තියෙන අතිශය වැදගත් ප්‍රධාන ස්ථාන 14ක්. මේ ස්ථාන මර්ම ස්ථාන කියලාත් හඳුන්වනවා. උදාහරණ විදිහට ගත්තොත් ගෙල, උරහිස්, වැලමිටි, මැණික්කටු. ඒ වගේම පපුව, පෙකණිය, ඉඟටිය, දනහිස්, වලලු කර වගේ තැන්. විශ්වාස කරන විදිහට අර නොපෙනෙන গুপ্ত බැඳීම්, දෝෂ වගේ දේවල් වැඩිපුරම එකතු වෙලා රැඳී තියෙන්නේ මෙන්න මේ ස්ථානවලලු. හොඳයි, දැන් අපි එනවා මේ විශ්වාස පද්ධතියේ තියෙන බලවත්ම සහ අවසාන අවියට. ඒ තමයි හැමදේම පිරිසුදු කරලා අයින් කරන්න පාවිච්චි කරනවා කියන විශේෂ පාරම්පරික මන්ත්‍රය. මේකට කියන නම තමයි කුලකතුර. නමේම තීරමක් තියෙනව නේද? හරියට කතුරක් වගේ. පරම්පරාවෙන් එන, එහෙම නැත්නම් හරිම තදින් බැඳිලා තියෙන ඍණාත්මක දේවල්, දෝෂ මේ මන්ත්‍රයෙන් කපලා දාන්න පුළුවන් කියන එක තමයි මෙතන විශ්වාසය. මේ කුලකතුර මන්ත්‍රය කොච්චර බලවත්ද කියනවා නම් මූලාශ්‍රවලට අනුව එකපාර දෝෂ වර්ග 64ක්. හිතන්නකෝ 64ක් මේවත් කරන්න පුරුවන්ලු. මෙතන මේ ප්‍රස්තාරයෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ ඒ බලයේ විශාලත්වය. මෙතන තියෙන්නේ අර මන්ත්‍රයේ පොඩි කොටසක්. දැන් අපි මේකේ සම්පූර්ණාර්ථය හොයනවට වඩා වැදගත්ම දේ තමයි මේකේ අරමුණ තේරුම් ගන්න එක. ඒ කියන්නේ මේකේ කාර්යය තමයි අර ඍණාත්මක බැඳීම් බිඳලා දාන එක. හැබැයි
මෙතන හරීම වැදගත්. තදින් මතක තියාගන්න ඕන අනුතුරු ඇඟවීමක් මූලාශ්‍රයේ සඳහන් වෙනවා. ඒ තමයි දැනගෙන කෙරණු නොදැන කිරීමෙන් වළකින්න කියන එක. මේවා සෙල්ලමටවත් අත්හදා බලන්නවත් කරන්න ඕන දේවල් නෙවෙයි. කිසිම අවබෝධයක් නැතුව මඟ පෙන්වීමක් නැතුව මේ වගේ දේවල් කරන්න ගියොත් හොඳකට වඩා නරකක් වෙන්න තියෙන ඉඩ වැඩි කියලයි පැහැදිලිවම කියන්නේ. ඉතින් මේ හැමදේම ඇහුවට පස්සේ අවසානයේදී අපේ ඔළුවට එන්නේ එක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම මේ චාරිත්‍රවල බලය තියෙන්නේ කොහෙද? ඒක විශ්වයේ තියෙන අපිට අල්ලන්න බැරි සැබෑ ශක්තියක්ද? එහෙම නැත්නම් මේ හැමදේම සිද්ධ වෙන්නේ මේ දේ කරන කෙනාගේ මනස ඇතුලේ ගොඩනගෙන අචල ගැඹුරු විශ්වාසය නිසාද? ඒක තවදුරටත් හිතන්නට ඉඩ තියලා අපි මේ විග්‍රහය අවසන් කරමු.